ආයිබෝවන්. ජ්‍යොතිෂයේ ඉන්න සුබම සහ වාසනාවන්තම ග්‍රහය කවුද කියලා ඇහුවොත් ඕනම කෙනෙක් කියන්නේ ගුරු ග්‍රහය සහ සිකුරු ග්‍රහය කියලා. මෙන්න මේ සුබ ග්‍රහය දෙන්න මේ දවස්වල කටක රාශියේ එකතු වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ගුරු ග්‍රහය කටක රාශියේ ඉන්නේ තමන්ගේ උපරිම බලය ලබාගෙන. ඒ කියන්නේ උච්ච වෙලා. ජ්‍යොතිෂයේ මේකට කියන්නේ මහා ධන යෝගයක් කියලා. මේ අපූර්ව ග්‍රහ එකතු වෙන්න ඔබේ ලග්නයට ලැබෙන සැබෑම බලපෑම මොකක්ද කියලා අපි අද කතා කරමු. පළවෙනිම අපි තේරුම් ගන්න ඕනේ මේ ග්‍රහයෝ දෙන්නගේ ස්වභාවය. ගුරු කියන්නේ බුද්ධිය, ධනය, ගෞරවය සහ වාසනාව ගෙන දෙන ග්‍රහය. සිකුරු කියන්නේ ආදරය, සැප පහසුව, මුදල්, විවාහය ගෙන දෙන ග්‍රහය. මේ දෙන්නම සුබ ග්‍රහයෝ. කටක රාශිය කියන්නේ සඳුට අයිති හරිම සංවේදී ජල රාශියක්. මේ පරිසරය ඇතුලේ ගුරු උච්ච වෙලා සිකුරුත් එක්ක එකතු වුණාම විශ්වයේ සුබම් කිරණ මාලාවක් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව ඇතුළත ආර්ථික පැත්තෙන් Tamanට මෙතෙක් කල නොලැබුණු සල්ලි ලැබෙන්න අලුත් ආදායම් මාර්ග පෑදෙන්න හොඳ පරිසරයක් නිර්මාණය වෙනවා. පෞල් ජීවිතයේ ඇතුළේ තිබුණු ප්‍රශ්න අඹුසැමි යමනාපකම් දුරු වෙලා සතුට සාමය උදා වෙනවා. විවාහ සහ මංගල කටයුතු අවිවාහකයට බාධා ඉවත් වෙලා මංගල යෝග ශක්තිමත් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ පොදු පලාපල තත්ත්වයේ ඔබේ ලග්නය සහ ඔබ උපන් වෙලාවේ කේන්දර පිහිටීම අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ග්‍රහ බලයෙන් ඔබේ ජීවිතයට ලැබෙන නියම බලපෑම බලා ගන්න නම් තමන්ගේ කේන්දර පරීක්ෂා කරගන්න එක තමයි වඩාත්ම නිවැරදි. ඔබේ කේන්දරය නොමිලෙන් පරීක්ෂා කරගන්න ඔබටත් පුළුවන්. කරන්න තියෙන්නේ අපේ මේ සත්‍ය දෘෂ්ටිය YouTube channel එක subscribe කරලා ඒකේ screenshot එකක් මේ තිරේ දිස්වෙන WhatsApp අංකයට එවන්න විතරයි. ඔබට තෙරුවන් සරණයි.